ඔයාට ඕනම වර්ගයේ Samsung ෆෝන් එකක් තියෙනවා නම් ඒක කොයි විදිහටද හරියටම රීසෙට් කරගන්නේ කියලා වගේම එතනදී තවත් වැදගත් වෙන දේවල් ටිකක් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කියන්නම්. මම මේ විදිහට ෆොටෝස් ආධාරයෙන් පෙන්නනම් ඒක ඔයාට තේරුම් ගන්න ලේසි වෙන හින්දා. මුලින්ම ඔයා Samsung ෆෝන් එකේ settings කියන තැනට යන්න ඕනේ. ඒකල මේ settings එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පල්ලෙහාට යනකොට හම්බ වෙනවා general management කියලා එකක්. හැම ෆෝන් එකකම වගේ තියෙනවා ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ උඩම මේ වගේ තියෙන්නේ ඊට පස්සේ ඔයා පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගියාට පස්සේ හම්බ වෙනවා ඔයාට reset කියලා option එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඒක. ඊට පස්සේ ඔයා ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි උඩින් පෙන්නන්නේ. එතනත් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ options කිහිපයක්. ඔයා ෆෝන් එක reset කරන්න යන්න කලින් ඔයාට ෆෝන් එකේ තියෙන settings වල ගැටලුවක් කියලා හිතෙනවා නම් මෙන්න මෙතන reset all settings දීලා settings ටික විතරක් reset කරගන්න පුළුවන්. ඔයාට හිතෙනවා නම් මොනවා හරි mobile signal එකක් Wi-Fi හරි Bluetooth හරි ඔය විදිහේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඔය SIM වල ගැටලුවක් හරි තියෙන්නේ කියලා ඔයාගේ අතින් network settings මාරු වුණා නම් මෙතන reset network settings දෙන්න පුළුවන්. එහෙම නැත්නම් Wi-Fi Bluetooth වල නම් මෙතන ඒවා settings කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව accessibility ඔය තියෙන අනිත් options features මොනවා හරි වෙනසක් සිද්ධ වුණා අන්න ඒ වගේ reset කරගන්න ඕන නම් ඔයා මෙතන reset accessibility කියන එක දෙන්න පුළුවන්. සාමාන්‍ය reset කරද්දී ඔක්කොම දේවල් අයින් වෙලා ආපහු ෆෝන් එක මුල් තිබ්බ තැනට එනවනේ. ඒක නිසා ආපහු setup කරගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට එහෙම නැතුව මේ options හතරත් පාවිච්චි කරලා බලන්න පුළුවන් වැඩි හරියනවද කියලා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් factory data reset කියන කොට click කරගන්න. එහෙම select කරාට පස්සේ මෙහෙම වෙන එකක් එනවා factory data reset වෙන්න යන්නේ දැන් ඔයාගේ Google accounts එතකොට backup setting download කරපු application ඊට පස්සේ ඔයාගේ මේ ෆෝන් එකෙන් sign in වෙලා තියෙන මෙන්න මේ විදිහේ accounts ඔක්කොම ටික පෙන්නලා ඒවා ටික සියල්ලම sign out වෙලා අයින් වෙලා යනවා කියන එක මේගොල්ලෝ පෙන්눔 කරනවා. ඉතින් ඒවා ඔයාට ඔක්කොම okay නම් පල්ලෙහාටම ගිහිල්ලා ඔයා reset කියන option එක උඩ ආපහු click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ pin එක හරි ඔයාගේ pattern එක හරි තියෙනවා නම් ඒක අහනවා. එතකොට ඔයා මෙතනදී ඒක දෙන්න ඕනේ. සමහරවිට තැන් දෙකකදී විතර මේක අහනවා. ඊට පස්සේ ඔයාට ආපහු මෙතෙන් එනවා factory data reset කියන එක උඩ click කරලා SD card එකේ හැර අනිත් සියලුම දේවල් ෆෝන් එකේ තියෙනවා අයින් වෙලා ෆෝන් එක brand new ගත්ත අලුත්ම තත්ත්වයක එනවා කියන එක මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ delete all කියන එක උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා ෆෝන් එක off වෙන්න යන්නේ. එහෙම නැත්නම් ෆෝන් එක restart වෙනවා කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆෝන් එක restart වෙලා ආපහු ටික වෙලාවක් යනවා සම්පූර්ණ ටික අයින් වෙන්න සහ ආපහු මුලින් ඉඳන් හැදෙන්න පුංචි වෙලාවක් ගිහිල්ලා ෆෝන් එක ආය අලුතෙන්ම ගත්ත විදිහට ඔයාට භාෂාව ඉඳලා තෝරා ගන්න account වල sign in වෙන්න ඔක්කොම මුලින් ඉඳලම යන්න හම්බ වෙයි. මේ ෆෝන් එක අනුව ටික වෙලාවක් යනවා ඔයාට මේ දේ වෙන්න සම්පූර්ණ වුණාට පස්සේ නිකම්ම ආපහු on වෙනවා. ඔයාට ෆෝන් එකේ lock එක අමතක වෙලා නම් මේ විදිහට නැතුව අර buttons ඔබලම reset කරගන්න ඕන නම් password lock මුකුත්ම නැතුව ඒකට මම මේ වීඩියෝ එක දාලා තිනවා මේ කාඩ් එකක් දාන්නම් එතනින් බලා ගන්න. මේ විදිහට ෆෝන් එකක් රීසෙට් කරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නැතිව කරොත් එහෙම ඔයාට ටිකක් අමාරුයි වැටෙන්න පුළුවන්. ඒක මොකද්ද කියලා දැනගන්නත් මම කාඩ් එකක් දාන්නම් වීඩියෝ එකේදී. ඒ කාඩ් එකෙන් ගිහලා බලා ගන්න පුළුවන් මොන වගේ දේවල්ද ඔයා මේ රීසෙට් කරන්න කලින් දැනගෙන ඉන්න ඕනේ දේවල් වගේම අරන් තියාගන්න ඕනේ දේවල්. එහෙම නැති වුණොත් ඔයාට සමහර ලාවට රීසෙට් එකෙන් පස්සේ සමහර දේවල් ආපහු ගන්න බැරි තත්යකට එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ටික. මොනවා හරි රීසෙට් එකේ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි උත්තර දෙන්නම්. මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.